සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 23.9ක් ඇදුම රෝගයෙන් පෙළෙනවා. ඒ කියන්නේ ජනගහනයට සාපේක්ෂව දකුණු ආසියාවේ වැඩිපුරම රෝගීන් ප්‍රමාණයක් ඉන්නේ ලංකාවේ. ඉතින් මේ ගැන දැනුවත් කරන්න, ඇදුම රෝගය ගැන දැනුවත් කරන්න 13.80 හරි හුස්මක් ජාතික ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි කොළඹ වටේ ඇවිදලා බලමු ඇදුම රෝගය ගැන ඔවුන් කොච්චර දැනුවත්ද කියලා. අපිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? මොකක් ගැනද? ඔයාට හුස්මක් ගන්නවත් නිදහසක් තියෙනවද? මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ලෙඩක් ගැනද, වැඩක් ගැනද මොකක්ද අනේ මන් නම් තේරෙන්නේ නැහැ. නිදහසක් කියනවා කියලා කියන්න බෑ. ඉතින් මට නම් අමාරු තමයි. නිදහසක් කියන්නේ ඇත්තටම එළියට බැස්සහම නම් මේ තියෙන ඩස්ට් එකයි දුමයි නිසා නම් ටිකක් අමාරුයි. හුස්මක් ගන්නවා ඇතර නිදහසක් තියෙනවා. හැබැයි හුස්ම ඉර වෙනකොට තමයි පොඩ්ඩ අවුල. හුස්මක් ගන්නවා කියන්නේ අර පෝස්ටර් එක ගැනද අහන්නේ? ඔව්. ඔයා පෝස්ටර් දැක්කද? ඔව් දැක්කා. මොකක්ද ඇත්තට මේක? ඒ පෝස්ටර් වලින් අපි දැනුවත් කරන්නේ ඇදුම රෝගය ගැන. සමීක්ෂණ වලට අනුව ලංකාවේ 23.9කට මේ ඇදුම රෝගය තියෙනවා. ඔයා මෙට කලින් ඒ ගැන දැනුවත් වෙලා තියෙනවද? නැහැ ඇත්තටම ඇත්ම රෝගය ගැන මින් ඉස්සරහට අපි දැනගෙන හිටියේ නැහැ. ඇදුම මටත් තියෙනවා. දැන් හොඳයි වේත් වලින් යන කරන කර යනවා. ඇදුම රෝගය ගැන ගොඩාක් දැනුවත් නැහැ. නමුත් හැදිච්ච අය මම දැකලා තියෙනවා. මටයි පපුව අමාරුවෙම තියෙනවා. බෙහෙත් ගන්නවා. සීනිත් තියෙනවා. අපි අමාරුව කියන්නේ ඇදුම රෝගය තියෙනවා. ඔව්. ඒක තමයි සීනිත් තියෙනවා. බෙහෙත් ගන්නවා. මේ ක්ලිනික් එකට යනවා. සාමාන්‍ය දැන් අවුරුදු 2ක් වගේම තියෙනවා. දැන් ලබන සතියේ ක්ලිනික් එකක් තියෙනවා. ඒකට යන්න ඕනේ. ඇත්තටම නෑ. ඔයා එහෙම කිව්වහම නම් මට ඇත්තටම බය දුනා. මටත් ඇදුම රෝගී තියෙනවද දන්නේ නැහැ කියලා. අපි පොත්පත් වලින් ආලා තියෙනවා මම නම්. මම ඔය ලෙඩේ ගැන මම දන්නේ ලොකු සීරියස් කේස් එකක්ද මොකක්ද කියලා. මම ඒ සම්බන්ධව ලොකුවට නම් දන්නේ නැහැ. අද ලෝක ඇදුම රෝගී දිනය. ඒ ගැන දැනුවත් කරන්න වෙන්නලා තියෙන දවස තමයි අද. ඉතින් ඇදුම රෝගය ගැන දැනුවත් කරන ජාතික ව්‍යාපෘතිය තමයි හරි හුස්මක් 13.80 ඇමතුම් අංකය. ඉතින් ඔයාටත් ඇදුම රෝගය ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් 13.80 ඇමතුම් අංකයට කතා කරලා බලන්න පුළුවන්. බොහොම ස්තුතියි නම් සම්බන්ධව අපිට දැනුවත් කරාට. මටත් බය වුණා දැන් ඔය ලෙඩේ ගැන කිව්වම ඔබතුමාටත් බොහොම ස්තුතියි ඔය සම්බන්ධව අපි දැනුවත් කරා. 13.80. හරි. බොහොම ස්තුතියි ඒ වගේ සම්බන්ධව දැනුවත් කිරීම. හරි 13.80 වලින් මම කතා කරලා බලන්න. ඒ වගේ දෙයක් තිබුණා නම් 1380ට කතා කරලා දැනගන්න පුළුවන්. අනිවාර්යෙන්. Thank you so much. 13.80. Thank you. 13.80. Thank you. බොහොම ස්තුතියි අපි මේ වගේ දැනුවත් කරනවට. ඒ සත්කාරයට ගොඩක් ස්තුතියි. Thank you.